මම බණ්ඩාර සමරතුංග මේ සමරගේ පංගින්ද කියන නාලිකාවෙන් මම මෙතෙක් දිගින් දිගටම ඔබ ඉදිරිපත් කළේ කාව්‍ය නිර්මාණ. ඒවා දෙකක් විතර අරනහම අනික් හැම නිර්මාණයක්ම මේ රටේ සිද්ධිය සත්‍ය සිද්ධි. මම මේ හැඳින්වුවේ කවි කොළේ කියලා. මොකද ඒ කාලේ තම ජනප්‍රිය මාධ්‍යයක් තමයි සංවේදන මාධ්‍යයක් තමයි කවි කොළේ කියන එක. නමුත් අද ඒක අපිට දකින්න ලැබෙන්නේ නැහැ. කවිකාරයෙක්වත් කවි කොළයක්වත් අපිට දකින්න ලැබෙන්නේ නැහැ. කොහොමද සත්‍ය සිද්ධියක් ඇසුරෙන් නිර්මාණයක් කරන්නට මම බෙහෙම ප්‍රිය කරනවා. ඒ නිසා හැම කාව්‍ය නිර්මාණයක්ම දෙකක් කරනවාම කාගම සිරිනන්ද හාමුදුරුවෝ එවැගේම සැමියුගේ අවසන් පැතුම කියන කාව්‍ය නිර්මාණ දෙක කරනවාම අනෙක් හැම නිර්මාණයක්ම සත්‍ය සිද්ධි. අද මම ඊට වඩා හාත්පසින්ම වෙනත් දෙයක් ඔබට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. හැබැයි මේක මානව සමාජයෙන් බැහැර වූ තිරිසන් සමාජය සම්බන්ධ වූ කතාවක්. අමතක කරන්න එපා. මේකත් එක් සත්‍ය සිද්ධියක්. මේ ඉරහන්දයට ජීවත් වෙන අපි එදිනෙදා නොයෙකුත් මාදිලියේ සිද්ධීන්ට අතරවලට මුහුණ දෙන්න සිදු වෙනවා. ඒවා කෙනෙකුගේ තරාතිරම අනුව සමහර විට වෙනස් වෙන්න පුළුවන්. ඒක මානව වර්ගයට පමණක් නොව තිරිසන් වර්ගයට සමාජයට පොදු ධර්මතාවයක්. මේ සිද්ධිය වෙනකොට මට වයස අවුරුදු 11යි. ඒ කාලේ මට මතක හැටියට අපේ ගම් වල අද වගේ අර්ධ නාගරික පරිසරයක් දකින්න තිබුණේ නැහැ. තිබුණේ සම්පූර්ණයෙන්ම ග්‍රාමීය පරිසරයක්. අපේ ගම්වල මිනිස්සු ගොඩක්ම කළේ කුසිකර්මය. රජයේ රැකියාවල් කරන අය, පෞද්ගලික ආයතන රැකියාවල් කරන අය, ව්‍යාපාරිකයෝ මේ හැම කෙනෙක්ම අපේ ගම්වල හිටියා. නමුත් ඒ අය කුසිකර්මාන්තේ නැඹුල්ලා හිටියා වැඩිපුරම කරන්නේ වීගුරුතන. අපේ ගමේ බොහොමයක් කිව්වල් වල හරක් ඇති කරනවා. එළහරක්, මීහරක්, කලවම්. එළහරකුන්ගේ කිරි දවලා විකුණලා අමතර ආදායමක් ලබා ගන්නවා. හැබැයි මීහරකුන් නම් ඉතින් උදාගත්තේ කුඹුරු වැඩ වලට පමණයි. ඒ කියන්නේ කුඹුරු වඩවන්න, හාන්න, ගොයම් පා ගන්න මේ වගේ දේවල් වල. ඒ වගේම ඒ හරකුන් ඉන්න ගෙදරක දීගතල් දෙන වයසේ ගැහුම් ළඟ එක්කම හිටියා නම් එයාගේ විවාහ මංගල්‍යයක් කරන වෙලාවට එළහරෙක් කර මේ හරකෙක් හරි දෑවැද්දට දෙන්න ඒ කාලේ කට්ටිය පුරුද්දක් කරන තිබුණා. හැබැයි ඒක ඒගොල්ලන් අපේ සිරිතත් කියලා කියන්නේ මම දන්නේ නැහැ. නමුත් එහෙම සිදුවීම් තිබුණා. ඒකේ ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ කෙලකෝ ගාම්භීරත්වයක් බලාපොරොත්තු වෙනවා ඒ හරකේ දෑවැද්දට දෙන්නේ. අපේ ගෙදරට ගොඩක්ම සම්බන්ධකම් තියෙන ගෙදරක හරකුන් 6-7 දෙනෙක් හිටියා. එළහරකුයි මීහරුයි කලවම. ඉතින් ඒ ගෙදර එළ දෙන දවසක් පැටියෙක් ප්‍රසූත කළා. අපිත් කියා බලන්න. හරි ලස්සන පැටියෙක්. සුදු පාට ගේ කළු පාට කුල්ලි තියෙනවා. ඉතින් බොහොම ලස්සනයි. මෙයාගේ වැඩේම දුවල පැනලා මේක සෙල්ලම් කරන එක. ඒ ගෙදර ළමයින් මේ හරක් පැටියත් එක්ක සෙල්ලම් කරනවා. ළමයි ඉස්කෝලේ ආපිලා ඉඳන් කරන්නේ හරක් පැටිය සෙල්ලම් කරන එක. මේ හරක් පැටිය ගිය ඇතුළට යන පොදලා හිටියා. මේ ළමයි හර සෙල්ලම් කරන්න එකම නෙන්නවා. ඉතින් මේ හරක්කම් බොහොම ආඩම්බරෙන් බලන් ඉන්නවා. මේ පැටිය දුවලා පැනලා නටලා සෙල්ලම් කරනකොට.
දවසක මහරෑ යාමේ මෙලදෙන මහා හයිය විලාප දෙන සද්දයක් ඇහුණා. අනින්දෙන් ඇහැරලා අපි කියා බලන්න. ගමේ අනික් කට්ටියත් මොකද දෙනෙක් ආවා. ඒ තරමටම මෙලදෙන කෑ ගහන්න පටන් ගත්තා. අපි යනකොට මෙලදෙන ඒ පැටිය යනකොටත් ඒ පැටිය දිගා වෙලා හිටියේ. මෙලදෙන පැටියල්ලේ ඔකක්කා විලාප තියෙනවා. ඉස්පිනසොනම් කිව්වා සර්පෙක් දෂ්ට කරලා කියලා. කොහොම වුණත් ඒ වෙනකොටත් යහරත් පැටිය ඔය පැටිය මැරිලා හිටියේ. ඉතින් මේක දෙන කෑ ගහනවා මේ පැටිය ලෙවකක. ඒක දැක්කෝ අපි ඇස්වල කඳුලාව. ඇත්තටම හරිම අනුවේදනීය අවස්ථාවක්. පහවදා ඒ ඉඩමෙම ටිකක් ඈතට වෙන්න රුපුවලක් කාරලා මේ හරක් පැටිය වල දැම්මා. මෙලදෙන හිටියේ ගැට ගහලා ලණුවකින් එදෙන කෑ ගහනවා දඟලුවා ලණුව කඩාගෙන යනවා. එතන ඉරුව කට්ටිය කිව්වා අපි මෙලදෙන ලියමු කියලා. ඊට පස්සේ මෙලදෙන ලියුවා. ඊළඟට මේ මෙලදෙන එක පිම්බෙම දුවගෙන ගියා අර මහු පැටිය යගේ පැටිය වල ළඟට ගිහිල්ලා වැලුවට දිගාවා. දිගල ඇස් දෙක පියාගත්ත ඇස්වලින් කඳුළු ගලාගෙන එනවා. ඒක බලන් ඉන්න බැරි තරමට දුක හිදෙන තීතනක අවස්ථාවක් අපිට. ගද්දනික ඇසුළු කඳුළු තිබුණා. දන්නා තරම් උත්සාහ කළා මේ හරත් මේ වෙලදෙනව එතනින් ඉවත් කරන්න. එනවා තේරෙන්නේ නැහැ. ඊටතර කට්ටිය කිව්වා පැටිය නැතුණු දවස් ඉඳන් මේ වෙනකම් වෙලදෙන දිය පොදක්වත් දීලා නැහැ. කිසිම දෙයක් කාලක් නැහැ කියලා. මෙහෙම ඉඳලා දවස් 2කට පස්සේ මේ වෙලදෙනේ වලවඩම ඇස්තික පියාගෙන සදාහටම ජීවිතේ සමුගත්තා. තිරසන් සතෙක් වුණා ඒ අම්මගේ පපුවේ මොනතරම් දරකක්මක් තියෙනවද? එහෙම වුණත් එහෙම නැති අම්මලා අපේ සමාජයේ කොච්චර ඉන්නවද? මව් පදවිය ගෙදර බුදුන් හැටියට සැලකෙන මව් පදවිය පයට පාගෙන දෝවිලක් තරම්වත් ගණන් නොගන්න මව්වරුන් මේ සමාජ තුල අපි කොටෙකුත් දරලා තියෙනවා ආලක් තියෙනවා. මම මුලින්ම ඔබට කිව්වා මේ සිත් වෙනකොට මට වයස අවුරුදු 11යි කියලා. එතෙන් සිට මේ වෙනකොට මම තවත් අවුරුදු 65ක් ජීවත් වෙලා තියෙනවා. මේ කාලය තුල මම ලංකාවේ කොහොමයක් තැන්වල සේවය කරලා තියෙනවා. මම දැක්කා ඊනියා මව්වරුන් මේ දරුපැක්ම මාතෘත්වය කියන එක 7-5කට ගණන් නොගන්න ඊනියා මව්වරුන් මේ සමාජ තුල කොටෙකුත් ඉන්නවා. ඒ නිසා මේ තිරසන් මවගේ දරුකැක්ම දරුසෙනෙහස ඒ ඊනියා මවට අවබෝධ කරගන්නට නුවස පෑදේවා කියලා මම කෝටියක් වාරයක් ප්‍රාර්ථනා කරනවා.